ඔන්න අදත් අපි තෙමෝඩරයක් බලන්නයි යන්නේ. මේකේ තියෙනවා ෂෙම්මුගේ වොච් එක. ඔන්න බලන්න. ඔන්න බලන් ඉන්න. 1 2 3 මේකත් ෂෙම්මුට බලන්න මොනවද තියෙන්නේ කියලා. ඒකත් මම පෙන්නන්න ඉන්න වගේ වොච් එක හොයලා දීලා ඉන්නම්. ෂෙම්මුට දුක හිතිලා ඉන්නේ. ආට චුට්ටක් එන හැදිලායි තියෙන්නේ. හම්බුණා. 1 2 මගේ වොච් එක දෙන්නකෝ. වොච් එක දෙන්නකෝ මගේ. එන්නත් බැලි. වව් මේ ලස්සනයි නේද? මේ බලන්න. හායි. කොහෙද නැත් බැලි. ලස්සනයිද යා? අනේ හරිම ලස්සනයි ෂෙම්මුගේ වොච් එක. හරි. අන්න මෙන්න එහෙන් පෙන්නන්න. එයාට අද අපේ ෂෙම්මුට අද චුට්ටක් සනීප නෑ නේද? පෙන්නන්නකෝ. මේ තියෙන්නේ. අන්න ගස් මේ පෙන්නන්න. මේ පෙන්නන්නකෝ. අම්මේ අර වා. අම්මේ අම්මේ අර ඒක යන්නේ නැද්ද? ඕ යන්න ඔල්ලුසි කට. ඒක යන්න කොහොමද? ඒක බැකිය දාන්න තියෙනවද? කොහොමද? මේක ඉතින් ගලවන්න පේන්නේ. හරි දැන් යයි. හරි යන්නේ. මේක යනවා. වෙන්නන්නකෝ. මෙන්න යනවා. වාව් ලස්සනයිද? මේ යන්නේ ග්‍රීන් කලර් එක. ලස්සනයි. ලස්සනයි නේ? එලිපාට තව එකක් තියෙනවා මේවත් ෂෙම්මුට ගෙනාවා. යාදකනේ හැදිලා ඉන්නේ මේ අමාරු. ගලවන්නකෝ අම්මේ. ගලවන්න. මේ මොනවද බලන්න. අද මේ වැඩේ කරන්න බැරි වෙයි වගේ මට මම මේක කොහොමද ලවන්නේ. ඒක ලස්සනයි නේ. ඉන්නක ෂෙම්මුට ගෙනාපු අනිත් එක පෙන්නන්න. අනේ මේ බලන්නකෝ. මොනවාද ෂෙම්මු මේ හරි සනීපයි. ෂෙම්මුගේ සොක්ස්. එයාගේ තියෙන සොක්ස් පරණ වෙලා තියෙන්නේ. ගොඩක් ඒවා. ඇති සරුංගලේ හදනවා කියලා අපි ප්‍රොමිස් වුණා නේ. එහෙනම් අපි මේක නවත්තලා සරුංගලේ හදලා ඉමු. අපි දැන් යන්නේ සරුංගලයක් හදන්න. මම මේක හවසට පෙන්නන්නම් ඔයාලට. අනේ මේ ඉන්නේ පෙන්නන්න. ඒක ලස්සනයි. කලර් තුනකින් තියෙනවා. මේ සැරේ ෂෙම්මුට ಜಾති වැඩි. මේකත් ෂෙම්රෙන්ද. අපේ ෂෙම්මු අනේ යට අමාරු. ඔබට අමාරුද? මේ ෂෙම්මුගේ මේ මොනවද දන්නවද පුතු? මේ ඇවිල්ලා ෂෙම්රු වැටෙනවනේ හැමතිස්සෙම. ඒ වැටෙනකොට තුවාල වෙනවනේ. තුවාල වුණාම පවුනයාගේ මූණ අද අමාරුවෙන් මේ ඉන්නේ. මං අද ඉස්කෝලේනොත් මෙලාසෙන් අරන් ආවා. යාවේ එළියට එක්කන් යන්න කියලා කියන්නේ. මම මේ එළියට එක්කන් යන්න නැතුව ඉන්න තමයි මේ try කරන්නේ. මොකද හුළඟ උණතිය එළියට යන්න හොඳ නෑනේ. ඉන්න පෙන්නනවාලට මම මොනවද ෂෙම්රුට ගෙනාවේ කියලා. මේ බලන්නකෝ ගොඩක් තියෙනවා. වැටුනහම තුවාල වුණාම අපි දානවනේ මොනවාද ප්ලාස්ටර්ස්. මේවා හරි ලස්සන ප්ලාස්ටර්ස්. ඉතින් මේවා මම මේ සාමාන්‍ය
ගෙනත් තියාගන්නවා මේ ෂෙම්බුට විතරක් නෙමෙයි. ඉස්කෝලේ තියෙනනේ පොඩි ඇච්චු බැච්චු වැටෙනවා නේ. ඉතින් ඒ වැටුනම මේ පුංචි ප්ලාස්ටික් එකක් මම අද එකක් කරලා පෙන්නන්නම්. හරිම ලස්සනයි ඒවා කියුත්. හරිම කියුත් නේ. Cute plastics. හරි ලස්සනයි. ලස්සන හින්දා තමයි ගෙනාගත්තේ. ලස්සනයි. ඒ වගේම ඉතින් පුංචි වැඩකට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් පුංචි තුවාලයක් වුණාම පොඩක් ඉරුණාම ඊළඟට ෂෙම්බුගේ හිත හදන්න ඕන වුණාම. හරි. චූටි මණික. ඔයාලට පෙන්නන්න තියෙන චූටි අයිටම් ගොඩක්. මේක මේ ලිප් ලයින් එක. මම පෙන්නන්න. කොහොමද කඩන්නේ? මෙන්න ලිප් ලයින් එකක්. ඊට පස්සේ මම එකක් ඕඩර් කරේ. ලිප් ලයිනර්ස් දෙකක්ම දාලා තියෙනවා. හිතන්නේ ඒක නම් වැරදීමක්. එකක් තමයි මම ඕඩර් කරේ. ඒ වගේම තව එකක් ඇවිත් තියෙනවා. එහෙම ඉන්හිට එහෙම වාසි කරනවා. ඊළඟට මේක තමයි මම මේ ඕඩර් එකේ මම මේ උනන්දුවෙන් වමනාවෙන් දාපු එක මේක. මෙන්න මේ ෆෝන් බෑග් කවර් එක. අසලයි නේද? මේක මේ මගේ ෆෝන් එකට 13 Pro Max එක. දැනට තියෙන කවරෙත් ටිකක් ලස්සනයි නේ. ඉතින් අර කන එක ගෙනියන්න පුළුවන්. මේක ඇවිත් තියෙනවා. මේ තියෙන්නේ මේ මගේ ජර්නල් එකට. මම කිව්වේ මම ජර්නල් ලියන එක ගැන ටිකක් ආසාවෙන් කරන වැඩක් කියලා. මේ තියෙන්නේ ඒ වගේ ස්ටිකර්ස් මෙතන 50ක් තියෙනවා. එක වෙලාවට ගැලපෙන මෝඩ් එකට ලියන්න පුළුවන්. ලියලා තියෙන ස්ටිකර්ස් තියෙන්නේ. ඒ වගේ ස්ටිකර්ස් 50ක් තියෙනවා එක ෂේප්ස් වලින්. ඉතින් මම ජර්නල් එක ගැන ඔයාලට වෙන දවසක පෙන්නන්න. වෙන වීඩියෝ එකක් මම කොහොමද ජර්නල් එක ලියන්නේ කියලා මගේ මේ කීප දෙනෙක් ඇහුවා. ඒ ගැන මම ඒ වැඩේ නම් මේ ටිකක් ක්‍රියේටිව් විදිහට දැන් කරනවා. මම ඉස්සර ඉඳලම ජර්නල් එකක්ම කියන්න බෑ. මම සාමාන්‍යයෙන් ලියන්න කැමති එක්කනේ. ඉතින් මම ලියනවා. එහෙම ලියනකොට දැන් මම ලියන එක ලස්සනට ලියලා මතක සටහන් විදිහට එකතු කරනවා. එහෙම ලස්සනට කරනවා. ඒ නිසා මම මේ වගේ ඒවා මේ තෙමු එකම තමයි මම මේවා දැක්කේ. ඉතින් දැකලා ඉතින් මම ඒවා අතින් ලියන්නේ මම දැන් මේවා ගෙන ගන්නවා. හරි. ඊළඟට මේ බුක් එක. මේකත් ජර්නල් එකට තමයි. මම දන්නේ මේක කොහොම වෙයිද කියලා. මොකද මේ මට මේ වගේ මෙන්න මේ විදිහේ මේ අර රූල් නැති පොතක්. ඒක මට ලියන්න පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේ පොඩි දේවල් වලට ඒ පර්පස් එකෙන් තමයි මම මේක ගෙන්න ගත්තේ. මම හිතන්නේ මම මේක ඉස්සරහට ඔයාලට පෙන්නන්නම්. ඒ අයිටම් ටික මම වෙනම පෙන්නන්නම්. හරි. ඊළඟට මේක නම් ළමයි මේ අර ස්ටිකර් සෙට් එකක් මේ එක කිචන් එකට මේ 3-5 බෝතල් වලට. ඒක නම් කරලා නැහැ තාම. මම නම් කරන්න දෙයක්වත් නැහැ. ඉතින් අනට පොරුවට පොඩියට ලස්සනට කරන්න හින්දා ඒක දාගත්තා. ඒක මෙතෙන්ට. පොඩි අයිටම් ටිකක්ම තිබුණා. මේ අපේ ෂෙම්මුගේ වොච් එක මම ඉස්සෙල්ලා පෙන්නුවා. ඒක හරිම ලස්සනයි. ෂෙම්මු වගේම ලස්සනයි. ඊළඟට මේකත් මේ පෙන්නනවා. මේකත් මේ 50ක් තියෙනවා. පීසස් 50ක් තියෙනවා. මේතර වගේම මේ ජර්නල් බුක් එකට තමයි. මේ මම දෙකක් දැම්මද මට දෙක එවලාද මන්ද අර මේක වර්ග දෙකක්. මේක මේ එකපාර මම පුංචි ගණන් නිසා එකපාර ටිකක් දාන්න ඇති. මේ ඕඩර් ඉක්මනට ආව ළමයි. මම දෙමු එකට කැමති වෙන්න තව එක හේතුව මෙන්න මේ වගේ මේ මොනවද අපි කියන්නේ අර මොටිවේෂන් thoughts තියෙන එකක්. මේක තියෙන එක push yourself, no one else going to do it for you කියලා. මේක මම ආවම මොටිවේට් කරගන්න හිතුනම සහ මම ඒ වගේ වැඩ කැමතියි. ඉතින් මම ඒකත් මගේ බොහෝ දුරට මම පොත් මේක ඉස්සරහින් තමයි මේක ප්ලාස්ටික් කරගන්නේ. අන්න ඒක ඉක්මනට බලමු අපි. ෂෙම්බුගේ සොක්ස් ටික මම පෙන්නනවා. මේ ටික සනීපයි, හොඳයි, ලස්සනයි.
ඊළඟට මේක මම එළියට ගත්තේ නෑ. මේක ඇවිල්ලා මොකක් කියලා හිතා. දැන් තමයි මේක බලන්න. ඒක ළමයි ඇවිල්ලා නයිට් සූට් එකක්. හෙද්ද සනීපායේ. සයිස් එකත් හරි. පාටත් ලස්සනයි. ඔය දෙදෙනා හරිම සනීපයි. මෙන්න ඒකේ ටී-ෂර්ට් එක. හරි ඒක පෙන්නුවා. ඊළඟට මේකත් টොප් එකක්. මෙතන ටිකක් අර ඉන්දියන් ස්ටයිල් එකේ කුර්තා টොප් එකක්. අලුමයික මෙතන ග්‍රෑන්ඩ් ටිකක්. අවුලකුත් නෑ බර නැහැ සමහරවිට හැබැයි මේ සනීප මේකක් නෙවෙයි. ඒක මම ඇඳලා තමයි කියන්න වෙන්නේ හොඳයිද නැද්ද කියලා. මේක නිකන් ඔය ඩීසන්ට් විදියට අඳින්න මට එකක් කියලා හිතලා තමයි මේක දැම්මේ. මේක ඉතින් පෑන්ට් එකක් එක්ක ඇඳලා බලන්න ඕනේ කොහොමද කියලා. ඒක ස්ටයිල් කරාම කොහොමද කියලා දැම්ම කියන්න බෑ. ඒ නිසා මේක ගැන මට මුකුත් අදහසක් කියන්න අමාරුයි. මෙටීරියල් එක ලොකුවට සොෆ්ට් නෑ මේ රෙද්ද. හැබැයි ටක් ගාලා වේලෙන මේ බර නැති මෙටීරියල් එකක් යනකොට ඇඟට මේ අර මේ වගේ සනීප මෙටීරියල් එකක් නෙවෙයි. මම රෙදි වර්ග දන්නේ නෑ. රෙදි වර්ග දන්නේ යාළුවෝ ගොඩක් මට ඉන්නවා. ඉතින් දැන් මේක දැක්ක ගමන් කියනවා මේක කියලා. ඉතින් මම දන්නේ නෑ එහෙම කියන්න රෙදි වර්ග ගැන. චූටි අමාරුද? එයා අහගෙන ඉන්නේ මං කියන. යට අමාරුයි යන්නේ. නේද? අමාරු නේද? ඔව් මට කරදර කරන්නේ හරි හොඳයි මගේ චූටි පුතා. මම අද මොන්ඩිසෝරියට යනකොට මේ අම්මේ මට අමාරු කිව්වා. මට දුක හිතුණා. ඉතින් මොන්ඩිසෝරියෙන් අසනීප වෙලා මොන්ඩිසෝරියෙන් මට කෝල් කරාම මම ඉතින් ඉස්කෝලේට ඇවිත් නිවාඩුවක් දාලා මෙයාවත් අරගෙන ගෙදර ඇවිල්ලා අපි දෙන හොඳ නිින්දක් නිදාගත්තා. නිදාගෙන ඉවර වෙලා තමයි දැන් මේ චුට්ටකට කලින් තමයි අපි දෙන්න නැගිට්ටේ. බලන්න ඉන්නවා. හරි ඔය ටික තමයි. ඊවට තව එකක් තියෙනවා. මේක මේ මස්කාරා එකක්. මේක මම ඊට කලින්ත් මෙයාලගේ මේක ගෙන්නගෙන තියෙනවා. අවුලක් නැහැ. මේ හොඳට තිබුණා. ළමයි මේක තව ටිකක් එන්න තියෙනවා. ඒ කියන්නේ එකට දාපු ඕඩරේ වුණාට දෙපාරකට තමයි මේ පැකින් දෙකකට එන්නේ. මම ආයෙ වලට ටක් ගාලා පෙන්නගෙන යනවා. මේ අර තාම මුකුත් අදහසක් කියන්න බැරි টොප් එක. මේක හොඳ වෙන්නත් පුළුවන්, නරක වෙන්නත් පුළුවන්. ඒ නිසා මම දැන් මේ ගැන මුකුත් කියන්නේ නැහැ. මෙන්න ඒක. ඊට පස්සේ මගේ නයිට් සූට් එක. ඒක නම් මම හරිම කැමතියි. ඒ කලර් එකටත් ආසයි. yellow color මම ආසයි. ලස්සන හිටියේ. ලස්සන නැතිවත් කමන්නේ. ඉතින් ගෙදරට එක ඊට පස්සේ මේ මගේ අර ටේබල් එක ඉස්සරහ අලවන්නම් කියලා හිතාගෙන මම ඔඩර් කරපු මොටිවේෂනල් ටෝස් එක තියෙන එක. ඊට පස්සේ මගේ මස්කාරා එක. ඊළඟට මගේ චූටි ෂෙම්මුගේ සනීප සොක්ස් සෙට් එක. සොක්ස් 3ක් තියෙනවා. ඊළඟට මගේ චූටි ෂෙම්මුගේ වොච් එක. ඒක ලස්සනයි. ඔන්න බලන්න එයා එක දැම්මම කොච්චර ලස්සනට ඉඳීද කියලා. ඊළඟට ෂෙම්මුයි අපේ ඉස්කෝලේ ඉන්න දඟමලුයි කවුරු හරි තුවාල කරගත්තොත් අලවන්න දෙන්න හිතාගෙන දාපු මෙන්න මේ ප්ලාස්ටර් සෙට් එක. එතන මම හිතන්නේ ප්ලාස්ටර්ස් තියෙනවා 80ක් තියෙනවා. ඒ ටික ඊට පස්සේ මං හරිම ආසාවෙන් ගෙන ගත්ත මගේ මෙන්න මේ ෆෝන් බෑක් කවර් එක. ඊට පස්සේ එකක් ගත් විට දෙකක් වෙලා හම්බ වෙච්ච මෙන්න මේක. ඒක නම් වැරදීමක් ළමයි. මං ගත්තේ ඕඩර් කරේ එකක්. ඔන්න දෙකක්ම තියෙනවා. ඒක කලර් එක අපි පොඩ්ඩක් බලමු.
අරකට ඒ කලර් එකම වෙන්න ඕනේ. නෑ ඒකේ කලර් එක වෙනස්. ඒක හොඳයි. ඊට පස්සේ හරි ඔක්කොම පෙන්නනවා. ඊට පස්සේ මගේ මෙන්න මේ ජර්නල් බුක් එකට මෙන්න මේ ස්ටිකර් සෙට් එකයි මෙන්න මේ ටැබ් බුක් එකයි. හරි ඒ ටික තමයි අද ඇවිල්ලා තියෙන්නේ. තව මේ ඕඩර් එකේ දාපු තව ටිකක් තියෙනවා. ඒකත් මම හිතන්නේ ඊට මට හම්බ වෙයි. මම හිතුවේ එකක් තියෙනවා කියලා. ඊළඟට මෙන්න මේ ස්ටිකර් සෙට් එක හරි මේ ස්පයිසස් වල ලියලා දාන්න හිතාගෙන මම දාපු ස්ටිකර් සෙට් එක. හරි ඔය ටික තමයි මට ඔයාලට පෙන්නන්න ඕනේ. ඉතින් thank you මාව බලනවට අහගෙන ඉන්නවට සහ මේ මාත් කමෙන්ට් කරනවට සමහර අය ඉතින් අය හම්බ වෙමු. ගිහින් එන්න. අනේ මන්දලා මායි මේක ලස්සනයිද කැතයිද කියලා ඔයාලා කමෙන්ට් කරන්න. ඉතින් එහෙනම් ඔන්න ආදරෙන් මතක් කරනවා අපවසරයක් මාව subscribe කරන්න කියලා. එහෙනම් ගිහින් එන්නම් ආයෙ මම දවසක අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු.